හෙලෝ මගේ යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට ඔන්න අදත් මම අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් වීඩියෝ එක බලලා පල්ලෙහායින් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඔයාලා බලනවා ඇති නේද මේ කට්ටිය ගොඩාක් මොකටද මේ කොසුද්ද කරන්න කියලා. අපි අද බලු කපුටු දානයක් දෙන්න තමයි මේ හදන්නේ. අපේ ගමේ තියෙන කාන්තා සමිතිය තමයි ඉතින් මේක සංවිධානය කරලා තිබුණේ. අපි මේ දානෙට හාල් සේරු 15කින් බත් හැදුවා. ඉතින් බලන්නකෝ යාළුවනේ කට්ටිය එකමුතුවෙන් වැඩ කරොත් කරන්න බැරි කිසිම දෙයක් නැහැ. ඔයාලා බලන් ඉන්නකෝ යාළුවනේ මේ පින්කම කොහොමද උනේ කියලා. ඕගොල්ලෝ වීඩියෝ එක බලන අතරතුරේ බලු කපුටු දානය ගැන මම පොඩි විස්තරයක් කරන්න. එක කියමනක් තියෙනවා යාළුවනේ බඩගිනි සතෙකුගේ කුස පිරවීම හදවතක කරුණාව පිරවීමක් කියලා. බලු කපුටු දානයක් කියන්නේ සතෙකුට ආහාර විතරක්ම නෙවෙයි හැම සතෙකුටම මෛත්‍රිය, දයාව, කරුණාව ඒ වගේම මනුෂ්‍යත්වය පිරිනමන උතුම් පුණ්‍ය කර්මයක්. ඒ වගේම තමයි යාළුවනේ ශ්‍රී ලංකාවේ බෞද්ධ සම්ප්‍රදායේ දකින්න තියෙන කරුණාව, මෛත්‍රිය ප්‍රායෝගිකව ක්‍රියාවට නංවන පින්කමක් තමයි මේ බලු කපුටු දානය කියන්නේ. මේ දානයේදී අයිතිකාරයෙක් නැති එක එක පාරවල් වල ජීවත් වෙන බල්ලෝ, කපුටෝ, ඒ වගේම සමහර අවස්ථාවල වෙනත් කුරුල්ලෝ, ඒ වගේ සතුන්ට ආහාර ලබා දෙන එක තමයි මේකෙන් කරන්නේ. බුදුරජාණන් වහන්සේ සියලුම සතුන්ට මෛත්‍රී කළ යුතු බව නිතරම දේශනා කරලා තියෙනවා. බඩගින්නේ ඉන්න සතෙකුට කෑමට යමක් දෙන එක මෛත්‍රී භාවනාව ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමක් විදිහට මේ දානය හඳුන්වන්න පුළුවන්. සාමාන්‍යයෙන් බලු කපුටු දානය හදනකොට බත්, මාළු, කුකුල් මස් වගේ සතුන්ට ගැළපෙන ආහාර සකස් කරනවා. එක එක වීදිවල හැසිරෙන බල්ලන්ට, කපුටන්ට ඒ ආහාර අවශ්‍ය තැන්වලට ගිහින් ලබා දෙනවා. ආහාර විතරක්ම ලබා දීලා මදිනේ යාළුවනේ. ඒ වගේම පිරිසිදු වතුරත් ඒගොල්ලන්ට දෙන්න ඕනේ. බලු කපුටු දානයක් හදනකොට අපි සැලකිලිමත් වෙන්න ඕන කරුණු කීපයකුත් තියෙනවා යාළුවනේ. ඒ තමයි යාළුවනේ සතුන්ට ගැළපෙන ආහාර ඒ වගේම පිරිසිදුව ලබා දෙන්නත් ඕනේ. ඒ වගේම තමයි ප්ලාස්ටික්, පොලිතින් වගේ පරිසරයට හානිකර ද්‍රව්‍යත් එක්ක ආහාර දීමත් නුසුදුසුයි. විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතු කාරණයක් තියෙනවා යාළුවනේ. සත්තුන්ට අනතුරුදායක තැන්වල ආහාර කවදාවත්ම තියන්න එපා. ඒ වගේම තමයි යාළුවනේ පරිසරය අපිරිසිදු නොවන විදිහට කටයුතු කරන්නත් ඕගොල්ලෝ වග බලා ගන්න ඕනේ. තවත් එක කාරණාවක් තමයි යාළුවනේ සතුන්ට බයක් හරි හිංසාවක් හරි නොවන විදිහට ආහාර ලබා දෙන්න ඕනේ. අපි බෞද්ධයෝ විදිහට බෞද්ධ විශ්වාසයට අනුව ලැබෙන ආධ්‍යාත්මික වටිනාකම් රාශියකුත් මේ දානය තුළ තියෙනවා යාළුවනේ. ඒ තමයි යාළුවනේ කරුණාව හා මෛත්‍රිය වැඩි දියුණු වෙනවා. තව දෙයක් තමයි ඔන්න පින් කරන්න කැමති අයට පින් රැස් කරගන්නත් අවස්ථාවක් හම්බෙනවා. ඒ වගේම තමයි යාළුවනේ මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නත් පුළුවන්. ඒ වගේම පරාර්ථකාමී සිතක්ද වර්ධනය වෙනවා. සියලුම ජීවීන්ට සමානව ආදරය කිරීමේ ගුණය මේ දානය තුලින් වර්ධනය වෙනවා. ඒත් එක්කම ගමක තියෙන එකමුතුකමත් වැඩි දියුණු කරගන්න පුළුවන්. ඔයාලා පාර යන අනාථ බල්ලෙකුට කෑම ටිකක් දුන්නොත්, කපුටකට බත් ටිකක් තිබ්බොත් ඒ සතාට ඒක දවසේ ලැබෙන එකම ආහාරය වෙන්නත් පුළුවන්. ඒ වගේම අවසානයේ ආහාරය වෙන්නත් පුළුවන්. අපිට මේක පොඩි දෙයක් වුණාට ඒ සතාට ඒක ජීවිතේ බේරගන්න ලැබෙන අවස්ථාවක් වෙන්නත් පුළුවන් යාළුවනේ. ඒ නිසා අපි හැමෝම අපිට පුළුවන් විදිහට සතුන්ට ආදරය කරන්න ඕනේ. එයාලගේ බඩගින්න නිවන්නත් උදව් කරන්න ඕනේ. ඒ වගේම තමයි යාළුවනේ දානයක වටිනාකම මැනෙන්නේ ඒ ආහාරයේ තියෙන මිලෙන් නෙවෙයි. ඒක මනින්නේ හදවතේ තියෙන දයාවෙන්. රුපියල් 1000ක ආහාරයක් වුණොත් ආඩම්බරෙන් දුන්නොත් ඒකේ අගය අඩු වෙනවා.
නමුත් යාළුවනේ බත් පිඟානක් වුණත් කරුණාවෙන් දයාවෙන් දුන්නොත් ඒක ගොඩාක් ලොකු පින්කමක් වෙනවා. හිතන්නකෝ යාළුවනේ අපි උදේට කෑම කන වෙලාවෙම පාරේ බල්ලෙක් දවස පුරාම කෑම හොයනවා. වැස්සට තෙමෙනවා, අවුවට පිච්චෙනවා, සමහර විට ලෙඩ රෝගවලින්ද පීඩා විඳිනවා. ඒගොල්ලන්ට කතා කරන්න බෑ. උදව් ඉල්ලන්න බෑ. ඒ වුණාට අපිට එයාලගේ තියෙන බඩගින්න තේරුම් ගන්න පුළුවන්. අද සමාජයේ දරුවන්ට දැනුම ලැබෙන්නේ පොත් වලින්. ඒ වුණාට හදවතේ දයාව ඇති වෙන්නේ අපි කරන ක්‍රියාවෙන්. ඔයාලත් යාළුවනේ කවදා හරි මේ දානයක් දෙනවා නම් ඔයාලගේ දරුවොත් ඒකට සහභාගී කරවන්න. ඒ ගැන ඒගොල්ලන්ට කියලා දෙන්න. ඒ ක්‍රියාවෙන් තමයි එයාලා කරුණාව ඉගෙන ගන්නෙ. අපි හැමෝම මේ ලෝකේ తాවකාලික අමුත්තෝ. අපෙන් පස්සේ ඉතිරි වෙන්නේ අපි එකතු කරපු දේවල් නෙවෙයි. අපි කරපු යහපත් දේ. ඒ හින්දා යාළුවනේ අදම පුළුවන් නම් බත් ටිකක් අරගෙන පාලේ ඉන්න අනාථ බල්ලන්ට දෙන්න. කපුටන්ටත් ටිකක් තියන්න. වතුර භාජනයකුත් තියන්න. ඒ පුංචි කරුණාවෙන් ජීවිතයක් සැනසෙනවා නම් ඒ තමයි සැබෑම පින්කම. ඉතින් යාළුවනේ මම හිතනවා මේ අදහස් වලින් පුංචි හරි අදහසක් ඔයාලගේ හිතට එකතු කරගන්න ඇති කියලා.
වෙලාවෙම දන් දෙන්න. හැම වෙලාවෙම සතුන්ට ආදරය කරන්න බලන්න. ඉතින් යාළුවනේ අදට මම ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.